ඩබල් එක්ස් කියලා විතර ගහලා තියෙන්නේ මේ බොනට් එක රීප්ලේස් කරලා තිනවා. එතකොට ඔක්සන් ග්‍රේඩ් 4 කියලා කියන්නේ හොඳම තත්ත්ව වෙහිකල්ස් නෙවෙයි. මේ ෆෙන්ඩර් එක රෙපෙයාර් මාක් එකක් තියෙනවා. මෙතන දැන් කස්ටමර්ස්ලා අහලා තිබ්බා මේ මොකක්ද මේ ඔක්සන් සීට් එක කියන්නේ? මොකක්ද ඔක්සන් ග්‍රේඩ් එක කියලා කියන්නේ? ඔක්සන් ග්‍රේඩ් එක මත කොහොමද වෙහිකල් එකේ ප්‍රයිස් එක සහ ක්වොලිටි එක තීරණය කරන්නේ කියලා. ඇතරම් මේ ඔක්ෂන් ෂීට් එක කියලා කියන්නේ ජැපනිස් වල ඔක්ෂන් එකේ වෙහිකල් එකක් වෙන්දේසි කරනකොට ඒගොල්ලෝ මේ වෙහිකල්ස් ග්‍රේඩින් කරනවා. එන ඔක්ෂන් ෂීට් එකක් දාලා මේ වෙහිකල් ග්‍රේඩින් කරනවා. ඉතින් ඇත්තටම මේ ග්‍රේඩින් හරියටම කියන 100%ක් හරියටම කරන දේවල් මොකද අපිට ඇහෙන් බැලලා අඳුනගන්න බැරි දේවල් පවා මේ ඔක්ෂන් ෂීට් එකේ මෙන්ෂන් කරලා තියෙනවා. අපි දැන් බ්‍රෑන්ඩ් නිව් තත්ත්ව වෙහිකල් එකක් ගන්නවා නම් ඒ කියන්නේ 0 මයිලේජ් කන්ඩිෂන් වෙහිකල් එකක් ගන්නවා නම් ගොඩක් වෙලාවට තියෙන්නේ ඔක්සන් ග්‍රේඩ් S කියන එක. ඔක්සන් ග්‍රේඩ් S කියලා කියන්නේ සුපර් ග්‍රේඩ්. ඒ කියන්නේ පාවිච්චි කරපු නැති සුපර් ග්‍රේඩ් බ්‍රෑන්ඩ් නිව් 2026 තියෙන්නේ ගොඩක් ඒවා ඔක්සන් ග්‍රේඩ් S 2025ත් ඔක්සන් ග්‍රේඩ් S ගන්න පුළුවන්. SAA. AA කියන්නේ ඉන්ටීරියර් කන්ඩිෂන් A, එක්ස්ටීරියර් කන්ඩිෂන් A. මේක යාරිස් එක්ක ඔක්සන් ෂීට් එකක්. මේක 2026 යාරිස් එකක්. මෙතන මේ 8 තියෙන්නේ මේ 8 කියලා කියන්නේ මේ ජැපනීස් වල 2026 කියන එක. මෙතන තියෙන දෙක මේ තියෙන්නේ ජපානයේ රෙජිස්ටර් කරපු මන්ත් එක. ජපාන මේ වෙහිකල් එක රෙජිස්ටර් කරලා තියෙන දෙවෙනි මාසේ 2026. මෙතන තියෙනවා 2 wheel drive ද 4 wheel drive ද කියලා මාක් කරලා ගොඩක් වෙලාවට මේක 4 wheel drive නම් මෙතන 4 wheel drive එක මාක් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක 2 wheel drive. මේ තියෙන S මේ S කියන්නේ සුපර් ග්‍රේඩ් එක එක්ස්ටීරියර් කන්ඩිෂන් A ඉන්ටීරියර් කන්ඩිෂන් A. එතකොට මේ වෙහිකල් එකේ මෙන්න මෙතන දාලා තියෙනවා ජැපනීස් ලැන්ග්වේජ් එකෙන් මේ වෙහිකල් එකේ තියෙන ඔප්ෂන්ස් මොනවද කියලා. ඒ කියන්නේ පුෂ් ස්ටාර්ට්ද, කී ස්ටාර්ට්ද, 4-way කැමරා තියෙනවද නැද්ද? ඒ වගේ ඔප්ෂන්ස් ටික මෙතන දාලා තියෙනවා. එතකොට මෙතන power shutters, power windows, ABS ඒ වගේ තියෙන ඔප්ෂන්ස් ටිකත් මේකේ මාක් කරලා තියෙනවා. එතකොට මේ තියෙන vehicle diagram එක ඇඳලා මේකේ oxygen grade S නිසා මොකුත් damages, searing මොකුත් නැහැ. මෙතන තියෙනවා vehicle එකේ chassis number එක. මේක විලා KSP 210 5BA KSP 210 කියන vehicle එකේ model එක. මෙතන තියෙනවා මේ vehicle එකේ chassis number එක. එතකොට මේකේ color code එක තියෙනවා 089. එතකොට මේක 7 kilometers තමයි දුවලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මේ ඔක්සන් ෂීට් එක බලලා අපිට vehicle එක ගැන කියන්න පුළුවන්. අපි ඊළඟට බලමු මොකද්ද මේ ඔක්සන් ග්‍රේඩ් S වලින් පස්සේ තියෙන්නේ කියලා. S කියන්නේ brand new condition. ඊළඟට එන්නේ ඔක්සන් ග්‍රේඩ් 6 කියන එක. 6 එක තමයි highest grade එක. brand new එකට පස්සේ තියෙන highest grade එක 6. 6 කියලා කියන්නේ කිසිම issue එකක් නැහැ. 6AA මේක vehicle එක ගත්තොත් මෙතන මේ buffer එකේ small scratch එකක් තියෙනවා. අන්න ඒක තමයි A1 කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මේ A1 scratches අපිට ඇහෙන් බලලා පේන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ තාක්ෂණය භාවිත කරලා තමයි A1 එක හොයාගෙන තින්නේ. අපිට කොහොමවත් මේ A1 එක හොයාගන්න බෑ. right. එතකොට මේ ඔක්සන් සීට් එක A1 කියලා කියන්නේ A1 කියලා මෙතන මාක් කරලා තිබ්බොත් එහෙම small scratch එකක්. එතකොට A2 කියලා තිබ්බොත් එහෙම ඒක සාමාන්‍ය scratch එකක්. A3 කියලා තිබ්බොත් එහෙම big scratch එකක්. එතකොට U1 කියලා තිබ්බොත් එහෙම dent එකක්. U2 කියලා තිබ්බොත් එහෙම සාමාන්‍ය dent එකක්. U3 කියලා තිබ්බොත් එහෙම ටිකක් සැලකිය යුතු dent එකක්. ඉතින් ඒ වගේ marks oxygen grade 4.5 5 වගේ කියන vehicles වල තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හොඳ vehicle එකක් කියලා consider කරන්නේ oxygen grade එක above 4.5. අපි දැන් බලමු oxygen grade 4.5 කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ටිකක් use කරපු එකක්. ඒ කියන්නේ mileage එක 10000ක් 15000ක් 20000 mileage එකක් දුවලා තියෙන vehicle එක accident free but සමහර small scratches small dents වගේ තියෙන්න පුළුවන් vehicles වලට තමයි oxygen grade 4.5 වෙන්නේ. අපි දැන් බලමු 4.5 seat එක. මේ තියෙන්නේ oxygen grade 4.5 එකක්. ඒතර මේකේ 4.5 BB ඒ කියන්නේ condition එක B. නමුත් මේ issue එකක් නෑ මේකේ. මේකෙත් A1 කියන්නේ small scratch එකක් තියෙනවා මෙතන. එතන මේ දොරේ U1 කියන්නේ small dent එකක් තියෙනවා. මෙතන මේ දොර ආයිනේ A2 කියන්නේ සාමාන්‍යයෙන් ස්ක්‍රැච් එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ average oxygen grade 4.5 vehicle එකක්. ඉතින් oxygen grade 4.5 vehicle කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් not bad. යම් කිසි mileage එකක් තියෙනකොට ඒකේ condition එක හොඳ vehicle එකකට තමයි oxygen grade 4.5 දෙන්නේ. අපි ඊළඟට බලමු oxygen grade 4 එකේ තත්ත්වය කොහොමද කියලා. මේ තියෙන oxygen grade 4 oxygen sheet එක. oxygen grade 4 කියලා කියන්නේ හොඳම තත්ත්ව vehicles නෙවෙයි. ඒ කියන්නේ පොඩි දේවල් තියෙනවා oxygen grade 4 එක. ඒ කියන්නේ A1, A2, U1, U2 කියන්නේ small scratches, dents ඒ වගේ පොඩි දේවල් තියෙන්න පුළුවන් oxygen grade 4 vehicle එකක්. හැබැයි oxygen grade 4 කියන්නේ damage vehicle එකක් නෙවෙයි. ඒ කියන්නේ accident repaired එකක් නෙවෙයි. සාමාන්‍ය පොඩි සීරීම් ඒ වගේ තියෙන vehicle එකක්. ඉතින් price එක ටිකක් අඩුවෙන් ගන්න පුළුවන්. නමුත් අපි personal imports කරද්දී නම් oxygen grade 4 select කරන්නේ නැහැ. මොකද ඉතින් අපි customer ගේ preference එකත් එක්ක above oxygen grade 4.5 තමයි
අපි vehicles ජපානයේ ලංකාවට ගේන්නේ. නමුත් ඉතින් ටිකක් අඩුවට vehicle එකක් හොයන කෙනෙකුට auction grade 4 එකක් ගත්ත කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද ඒවා accident free vehicles. ඊළඟට බලමු මොකද්ද මේ R grade කියලා කියන්නේ කියලා. R grade කියලා කියන්නේ accident repaired vehicles. අපි R grade vehicles import කරන්නේ නැහැ. නමුත් ඉතින් කස්ටමර්ස්ලා දැනගන්න ඕනේ R grade එක කියන්නේ මොකද්ද කියලා. ඉතින් ගොඩාක් අඩුවට තමයි auction එක යන්නේ R grade ඒවා. R grade කියලා කියන්නේ දැන් මේක accident repair. ඒතර මේකේ මේ double X කියලා විතර ගහලා තියෙන්නේ මේ bonnet එක replace කරලා තිනවා. එතකොට මෙතන W2 කියලා කියන්නේ මේ fender එක repair mark එකක් තියෙනවා. මෙතන W1 කියලා කියන්නේ මේ දොරෙත් repair mark එකක් තියෙනවා. ඒ කියන්නේ මේ හරියේ යම්කිසි accident එකක් වෙලා repair කරලා තියෙනවා. ඒක තමයි මේ R grade කියලා කියන්නේ. ඉතින් vehicle එකක් ගන්නවා නම් අපි R grade recommend කරන්නේ නැහැ. ඉතින් auction grade එක, auction sheet එක ඒවා දැනගෙන අපි vehicle එකක් ගමු. Thank you.